liver function test. Welcome to my channel, KD Lab. අයිබෝන් ඔයාලා හැමෝටම මම කවුමදී ගොඩක් අය මගේ රික්වෙස්ට් කරලා තිබ්බා මම කවුද කියලා මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. ඉතින් මම MLT කෙනෙක්. මම පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ මාලාව නිම කරලා දැනට වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. මගේ කෝස් එක තමයි වෛද්‍ය රසායනාගාර විද්‍යාව. ඉතින් මම අද ඔයාලට කතා කරන්න හිතුවේ අක්මාව සම්බන්ධයෙන්. කියන්නේ liver function test එකක්. අක්මාව හරියට අපේ වැඩ කරනවද කියලා බලන්න සාමාන්‍යයෙන් ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන ටෙස්ට් එක ගැන තමයි ඔයාලට සාමාන්‍ය අවබෝධයක් දෙන්න හිතුවේ. ඉතින් අපි මුලින්ම බලමු liver එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අක්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන අභ්‍යන්තරයේ තියෙන විශාලතම අවයවයක්. ඒක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1.5ක් විතර බර වෙනවා. මේක හැදලා තියෙන්නේ සෛල වලින්. සෛල එකතු වෙලා තමයි ඕගන් හැදෙන අවයව හැදෙනවා වල දන්නවනේ. ඉතින් මේක ලොබියුල්ස් දෙකකින් හැදලා තියෙනවා. මේකේ අපට ස්ට්‍රක්චර් එක බලනවට වැඩිය වැදගත් වෙනවා. ඒක කොහොමද අපේ ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න එක. මොකද අපි ටෙස්ටිං කරන්නේ ඒවා සම්බන්ධව. ඒ කියන්නේ අපේ ඇඟේ වෙන කාර්යභාරයන් හරියට කරනවද ඒ කරන්නේ කොහොමද කියන එක තමයි අපි ටෙස්ටිං වලින් බලන්නේ. ඒ නිසා කාර්යභාරයන් තමයි මෙතනදී ව්‍යුහය බලනවට වඩා වැදගත් වෙන්නේ. අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවල යාමනය කරන්නේ ගොඩක් ඒවට බලපාන මේ liver එක සාමාන්‍යයෙන් ලිපිඩ් ප්‍රෝටීන ඒ වගේම ග්ලූකෝස් පරිවෘත්තීය සිද්ධ වෙන්නේ මේ liver එක හරහා. ඉතින් සාමාන්‍ය තේරෙන විදිහට කිව්වොත් අපේ ඇඟේ දැන් ආහාර වලින් අවශෝෂණය කරගන්නවනේ පෝෂක අපේ ශරීරයේ තියෙන සෛල වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පත් කරන එක. ඒ වගේම අමතර තියෙනවා නම් ඒවා පසු පරිභෝජනයේට ස්ටෝක් කරලා තියාගන්න එක කරන්නේ මේ අක්මාවෙන්. උදාහරණයක් විදිහට කිව්වොත් අපේ ඇඟේ ග්ලූකෝස් සීනි පරිවෘත්තියේදී අමතරව තියෙන සුගර් පරිවෘත්තීය ක්‍රියාවලියේදී ග්ලයිකෝජන් විදිහට අපේ liver එකේ ගබඩා කරලා තියාගන්නවා. අනිත් එක තමයි අපේ ඇඟේ තියෙන රුධිරය ෆිල්ටර් කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන රුධිරයේ මොනවා හරි විෂ ද්‍රව්‍යයක් තියෙනවා නම් ටොක්සින් ඉවත් කරන එක, ඊට පස්සේ ඩ්‍රග් මේ මෙටබොලයිස් කරන එක, ඒවයි මොනවා හරි විෂ ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා අයින් කරන එක. ඒ වගේ කියන්නේ අපේ ශරීරයට harmful අහිතකර ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ශරීරයෙන් මෙටබොලයිස් කරලා අයින් කරන්න දායක වෙන මේ අක්මාව. ඊට අමතරව අපේ ඇඟේ තියෙනවනේ රතු රුධිර සෛල. රතු රුධිර සෛලවල සාමාන්‍යයෙන් ආයු කාලය වෙන්නේ දවස් 120ක්. මේ දවස් 120 ගියන් පස්සේ ඒවා විනාශ වෙලා යනවා. ඒතර විනාශ වෙලා යද්දී RBC ඇතුලේ තියෙනවනේ හිමොග්ලොබින්. ඒ හිමොග්ලොබින් කියන සංයෝගය නැවතත් ජීර්ණයටපත් වීමේදී හැදෙනවා බිලිරුබින් කියලා සංයෝගයක්. මේ බිලිරුබින් වලින් පිත්ත කියන එක හදන්නේ අක්මාවේදී. පිත්ත කියන එක වැදගත් වෙනවා අපට ආහාර ජීර්ණයේදී මේද අවශෝෂණය කරගන්න. ඒ වගේම තමයි liver එකේ තවත් සංචිත කෘත්‍යයන් කරන ස්ටෝ එකක් විදිහට වැඩ කරනවා. සාමාන්‍ය විටමින් A, විටමින් B12, ඒ වගේම ග්ලයිකෝජන් ඒ වගේ දේවල් ගබඩා කරලා තියාගන්න එක. ඒ වගේම යකඩ සංචිතයක් විදිහට යකඩ සංචිත කර ගැනීම කරනවා. ඒ වගේ කාර්යභාරයන් කරනවා. තව දුරටත් මේකේ සංශ්ලේෂණ කෘත්‍යයක් කරනවා. ඒ කියන්නේ ප්‍රෝටීන, ඇල්බියුමින සහ ග්ලොබියුලින් කියන ප්‍රෝටීන් නිෂ්පාදනය වෙනවා. මේකේ ග්ලොබියුලින් ආකාර තුනක් තියෙනවා. ග්ලොබියුලින් ආකාර තුනක් තියෙනවා. ඇල්ෆා ග්ලොබියුලින්, බීටා ග්ලොබියුලින් සහ ගාමා ග්ලොබියුලින්. ඉතින් ඒ ඇල්ෆා සහ බීටා කියන ග්ලොබියුලින් වර්ග දෙකම නිෂ්පාදනය වෙන්නේ liver එකේ. ඇල්බියුමින් සහ ග්ලොබියුලින් වල ආකාර දෙකක්ම නිෂ්පාදනය වෙන්නේ මේ liver එකේ. අපි ටෝටල් ප්‍රෝටීන් විදියට ගන්න මේ ඇල්බියුමින් සහ ග්ලොබියුලින් කියන ප්‍රෝටීන් ආකාර දෙකේම එකතුවක්. බ්ලඩ් වල තියෙන ටෝටල් ප්‍රෝටීන් විදියට අපි සලකන්නේ ඇල්බියුමින් සහ ග්ලොබියුලින් කියන ප්‍රෝටීන් ආකාර දෙකේ එකතුව.
ඊට පස්සේදී මේකේ තව දුරටත් නිෂ්පාදනය වෙනවා ක්ලොටින් ෆැක්ටර්ස්. ඒ කියන්නේ රුධිරයේ කැටි ගැසීමට අවශ්‍ය වන සංඝටක නිෂ්පාදනය වීමත් වෙන්නේ මේ liver එකේ. එතකොට මේ සංඝටක විදියට fibrinogen, prothrombin, factor 5, 7, 9, 10, 12 ඒ විදියට ෆැක්ටර්ස් ගණනාවක්ම නිෂ්පාදනය වෙන්නේ මේ liver එකේ. එතකොට liver එකේ මොකක් හරි ඩැමේජ් එකක් වුණාට පස්සේ මේ රුධිරයේ කැටි ගැසීම කියන ක්‍රියාවලියටත් බාධා වෙන්න පුළුවන්. ඉතින් අපි liver function එක විදියට බලන්න අපි පැනල් එකක් හදාගෙන තියෙනවා. අපේ මාතෘකාව වෙන්නේ liver function test නේ. එතකොට අපි පැනල් එකේ තියෙනවා එක එක parameters. ඒවා liver එකේ produce වෙන ඒ කියන්නේ enzyme එකක්, protein එකක්, එහෙම නැත්නම් waste product එකක් ඒ විදියට බලන්නේ. සංඝටකයක් තමයි අපි බලන්නේ. liver function test එකේදී තියෙන ඕන ප්‍රමාණයට වඩා තියෙනවද නියමිත ප්‍රමාණයට තියෙනවද කියලා අපි නිර්ණය කරගන්න. පළවෙනි එක තමයි total protein සහ albumin. සාමාන්‍යයෙන් liver function test එක මේක තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ ඒකෙදී අපි බලන්නේ liver එකේ synthetic function එක translation කාර්යය හරියට වෙනවද කියලා. මොකද albumin සහ globulin වල බහුතරයක්, ඒ කියන්නේ albumin සියල්ල සහ globulin වල ආකාර දෙකක්ම නිෂ්පාදනය වෙන්නේ ආත්මාවේ. ඉතින් ඒක හරි තියෙන්න ඕන ප්‍රමාණයට අපේ රුධිරයේ තියෙනවද කියලා බලලා අපිට කියන්න පුළුවන්. අපේ liver එකේ මොනවා හරි synthetic function එක, ඒ කියන්නේ සංශ්ලේෂණ කාර්යයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ වගේම අනිත් එක තමයි ALT කියන්නේ. ඒකට සාමාන්‍ය විවහාරයේදී අපි PT කියලා හඳුන්වනවා. SGPT කියලා කියනවා. alanine amide transferase කියලා කියනවා. ඉතින් මේක ඒ කියන්නේ අපේ ඇඟේ wide distribution එකක් තියෙනවා. අනිත් ඒ කියන්නේ liver එකට අමතරව තවත් තැන්වල මේ ALT කියන එක තියෙනවා. උදාහරණ විදියට කිව්වොත් කංකාල පේශිය අපේ අත්වල කකුල් වල තියෙන කංකාල පේශිය වල, ඒ වගේම brain එකේ, heart එකේ, රත් රුධිර සෛල ඇතුලේ මේ ALT කියන එක තියෙනවා. නමුත් සාපේක්ෂව ALT කියන සංයෝගය liver එකේ තියෙන සෛලවල තමයි වැඩිපුරම තියෙන්නේ. අනිත් ඒවා සැලකිය යුතු තරම් ප්‍රමාණයක් වෙන්නේ නැහැ. එතකොට liver එකේ තියෙන අක්මා සෛල ඇතුලේ තමයි මේ එන්සයිම් එක තියෙන්නේ. liver සෛල වලට මොනවා හරි බලපෑමක් වුණොත්, ඩැමේජ් එකක් වුණොත් මේ ALT කියන සංයෝගය රුධිරයේ තියෙන ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයන්ට වඩා වැඩි වෙනවා. අනිත් එක තමයි AST කියන්නේ. AST කියන්නේ සාමාන්‍යයෙන් අපි අර විදියට OT කියලා හඳුන්වනවා. SGOT කියලා කියනවා. මේක aspartate amino transferase කියලා කියනවා. මේකත් අර විදියටම අනිත් සෛලවලත් තියෙනවා. මේකෙදී liver cells කියන්නේ අක්මා සෛල වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් සාමාන්‍යයෙන් රුධිරයේ තියෙන අණු ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. අනිත් එන්සයිම් එක තමයි අපි බලන ALP කියන්නේ alkaline phosphatase. මේකත් අපේ liver එකේ තියෙනවා. ඊට අමතරව bone එකේ තියෙනවා. මම කියවනේ මුලින් අර RBC breakdown එක නිසා bilirubin හැදෙනවා කියලා. bilirubin වලින් bile හැදෙනවා කියලා. ඒ bile අපි ආහාර ජීර්ණ පද්ධතියට අරන් යන්න ඕනනේ. ඒ අරන් යන මාර්ගයේ තියෙන නාල වලට අපි කියනවා bile duct කියලා. ඒ bile duct වලින් අපි අන්ත්‍රයටත් අරන් යනවා. ඒ වගේම පිට අරන් යනවා gall bladder එකට. gall bladder කියන්නේ පිත්තාශය. පිත්තාශය තමයි අපි අමතරව හදන පිට ගබඩා කරලා තියාගන්නේ. ඉතින් මේ bile duct එක කියන්නේ පිත්ත අරන් යන නාල ආස්තරණය කරන සෛලවලත් මේ ALP කියන එන්සයිම් එක තියෙනවා. එතකොට ඒකට හරි bile duct එක හරි ඩැමේජ් එකක් වුණොත් මේ ALP කියන එන්සයිම් එකත් වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි gamma GT කියන්නේ. මේකත් එන්සයිම් එකක්. මේකත් liver එකේ සහ bile duct වල තියෙනවා. මේක mainly අපේ liver එකට alcohol induced damage එකක් වුණා. කියන්නේ අධික හොයා alcohol පානය කරපු නිසා liver එක damage වෙලා නම් මේ gamma GT කියන එක අසාමාන්‍ය විදියට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම bile duct එකේ මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක obstruct වෙලා නම් මේ gamma GT කියන එන්සයිම් එකත් රුධිරයේ වැඩි සාන්ද්‍රණයක් තියෙන්න පුළුවන්. අනිත් එක තමයි bilirubin කියන්නේ. bilirubin එකේ ආකාර දෙකක් තියෙනවා. direct
එකයි ඉන්ඩිරෙක්ට් එකයි. ඩිරෙක්ට් කියන්නේ අපි කියවනේ බිලිරුබින් හැදෙන්නේ කොහොමද කියලා. බිලිරුබින් වලින් තමයි පිත්ත නිෂ්පාදනය වෙන්නේ. එතකොට බයිල් කියන එක හැදෙන්නේ බිලිරුබින් වලින්. ඒතර බිලිරුබින් එකේ ප්‍රොසෙස් වෙනවනේ liver එක ඇතුළේදී. එහෙම ප්‍රොසෙස් වුණ බිලිරුබින් වලට අපි කියනවා ඩිරෙක්ට් බිලිරුබින් කියලා. ප්‍රොසෙස් වුණ නැති බිලිරුබින් වලට අපි කියනවා ඉන්ඩිරෙක්ට් බිලිරුබින් කියලා. මේ ආකාර දෙකම අපේ බ්ලඩ් වල තියෙනවා. ඒ තියෙන ඕන කන්සන්ට්‍රේෂන් වලට වඩා අඩුද වැඩිද කියන එක මත අපි තීරණය කරනවා liver එකේ ඒ ප්‍රොසෙස් එක හරියට වෙනවද නැද්ද. يعني liver එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න මේ බිලිරුබින් කියන එකත් අපි බලනවා. මීට අමතරව ලැබ් වල PTINR කියන එක. ඒ කියන්නේ ප්‍රෝතොම්බින් ටයිම් කියන එකත් ටෙස්ට් කරනවා. ඒක ටෙස්ට් කරන්නේ මම අර මුලින් කිව්වනේ liver එකේ රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වෙන සාධක නිෂ්පාදනය කරනවා කියලා. ඒ සාධක හරියට තියෙනවද? ඒව හරියට වැඩ කරනවද? ඒව හරියට නිෂ්පාදනය වෙලාද කියලා බලන්න තමයි මේ විදිහට ප්‍රෝතොම්බින් ටයිම් කියන ටෙස්ට් එකත් කරන්නේ. ඩොක්ටර්ස්ලා මේ ටෙස්ට් එක නිර්දේශ කරනවා ඔයාට මොකක් හරි liver disease එකක් තියෙනවද? viral disease එකක් නිසා වෙන්න පුළුවන්. autoimmune condition එකක් නිසා මේ liver එකට damage වෙලා වෙන්න පුළුවන්. වගේ liver disease එකක් තියෙනවද? liver damage එකක් තියෙනවද? එහෙම නැත්නම් ඔයා දැනට ගන්න මොනවා හරි drug treatment එකක් නිසා ඒකේ අතුරුඵලයක් විදිහට liver එකට damage වෙලාද එහෙම කියලා බලන්න. ඒ වගේම තමයි liver එකට affect කරනවද නැද්ද කියලා බලන්න. තව දැනටමත් ඔයා identify කරලා නම් liver patient කෙනෙක් කියලා liver එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නෙට ඔයාලට දෙන treatment හරියට වැඩ කරනවද කියලා assess කරන්න monitor කරන්න මේ liver function test කියන එක ඔයාලට නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලා විශේෂ ප්‍රපයා වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන වෙලාවක lab එකට ගිහිල්ලා sample එක දීලා test එක කරගන්න පුළුවන්. මේකෙදි අපි පාවිච්චි කරන්නේ serum එක. කියන්නේ අපි anticoagulant නැති tube එකකට තමයි අපි sample එක ගන්නෙ. අරගෙන ඒකෙන් serum එක separate කරලා ඒකෙන් තමයි මේ liver function test එක කරන්නේ. එතකොට මේකෙදි මම මේ පෙන්නලා තියෙන්නේ ඒක lab report එකක්. මේ report එකේ තියෙන ranges මේ lab එකට ආවේනිකයි. මේ rangesම තව lab එකක ඔයාලා කරලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද lab එකෙන් lab එකට reference ranges වෙනස් වෙන්න පුළුවන්. හේතුව එයාලා පාවිච්චි කරන machines වර්ග, එතකොට reagent වර්ග, ඒ reagent වලට අදාළ methods වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව ඒ lab එකට තියෙන්න පුළුවන් reference ranges values වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ report එක මේ පෙන්නලා තියෙන්නේ ඒ lab එකට ආවේනික විදියට. ඉතින් ඔයාලා වෙන තැනකින් කරලා මේ reference ranges නෑ කියලා හොරි වෙන්න එපා. ඉතින් මේ කරුණ තමයි මට මේ liver function test එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් දිගටම මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.